ඔන්න ඉතින් නත්තල් දවසෙත් ඔයාලව හොයාගෙන එන්න හිතුණා මගේ කතාව කියලා යන්න. තව කොටස් 6ක් ඒ කියන්නේ කොටස් 20කින් මගේ කතාව ඉවර කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මොකද නැත්තම් බැනුම් අහලම ඉවරයක් නෑනේ. ඔන්න ඉතින් ඒ විදිහට මගේ ජොබ් එක මට නැති වුණා. මට විතරක් නෙමෙයි මං ඇතුළුව 20 දෙනෙක්ට වගේ ජොබ්ස් නැති වුණා. මං කිව්වනේ මට ඒ අතරේ ජොබ් එකක් සෙට් වුණා කියලා. ඉතින් ඔන්න ගැම්ම අරගෙන මම මේ ජොබ් එකට යන්න කියලා පිටත් වුණා. මේකට බස් දෙකක යන්න ඕනේ. මං එතකොට හිටියේ රාජගිරියේ. අක්කයි මායි ගෙයක් රෙන්ට් කරලා තමයි එතකොට හිටියේ. ඉතින් මේ ඔෆිස් එකට රාජගිරිය ඉඳන් නුගේ ගොඩට ගිහිලා නුගේ ගොඩින් තවත් බස් එක්ක නැගලා යන්න ඕන. නුගේ ගොඩින් බහැලා මම මොනවද දන්නවද කරේ? බස් වලට ගිහින් හිටගෙන ඇඬුවා. ගැම්ම අරන් ගෙදරින් පිටත් වුණත් මගට යනකොට මට මේකට යන්න හිත දුන්නෙම නැහැ. මගේ මනුස්සයාත් කෝල් කරලා හිත හැදුවට පස්සේ ඉතින් මම බස් එක හොයාගෙන නැගලා ගියා. ඊට පස්සේ ඔෆිස් එක හොයාගෙන ඒකේ දොර අරිනකුනුත් මට සෑහෙන වෙලා එතෙන් වෙලා බලන් ඉන්න වුණා. ඒ ඔෆිස් එකේ පෙනුමත් මගේ හිතට ඇල්ලුවේ නැහැ. අනිත් එක තමයි අවුරුදු 4ක් විතර iMac වල වැඩ කරලා මට එදා යාලා දුන්න කිසි වැඩක් හරියට කරගන්න බැරි වුණා. මොකද ෂෝට් කට් කීස් අනම් මනම් ඔක්කොම වෙනස්. හවස 5 වෙනකම් මට තනිය හැට ඇඳිලා හිටියා. ඇත්තම කිව්වොත් එතන සෙට් එක හරි හොඳයි. ලොකු ස්ටාෆ් එකක් නෑ. එයාලගේ 6-7 දෙනෙක්ගේ ක්‍රූ එකක් තමයි එතන තිබුණේ. ඉතින් මාවත් ඒ ක්‍රූ එකට තමයි එයාලා ජොයින් කරගත්තේ. මං ඒ වෙනකොට මොන හරි ෆොටෝ ෂූට්ස් 2-3ක් කරලා තිබුණා. ඉතින් ඒවත් එයාලා බලලා එයාලගේ වැඩවලටත් මාව ගන්නම් කියලා කිව්වා. ඉතින් පළවෙනි දවසේ එයාලා මාත් එක්ක ගොඩක් දේවල් ප්ලෑන් කරා. ඒත් ඒ ඔක්කොම පළවෙනි දවසට විතරක් සීමා වුණා. හේතුව ඉතින් දෙවෙනි දවසක් තිබුණේ නෑ. ඊළඟ දවසේ උදේ මං කෝල් කරලා කිව්වා මම එන්නේ නෑ කියලා. මම ආයේ කවදාවත් ඔෆිස් වල ජොබ්ස් කරන්න යන එකක් නෑ. මට හරිම මහන්සි. මං යනවා අම්මා ළඟට. ඒ විදිහට මං ඔක්කොම අතෑරලා ගෙදර ආවා. අම්මා ළඟට වෙලා පොඩි විවේකයක් ගන්න. අවුරුදු ගණන් රස්සාවල් හොය ගිහිල්ලා රස්සාවල් කරලා මට දැන් හොඳටම ඇති. අනිත් එක තමයි හම්බෙන හැමෝම ඇයි ජොබ් එකෙන් අයින් වුනේ කියලා අහලා ප්‍රශ්නවලට උත්තර දෙන එක. අන්තිමේදී මගේ මේ මානසික බිඳ වැටීමට වෛද්‍ය ප්‍රතිකාර පවා ගන්න සිද්ධ වුණා. මම මේ පොඩි විරාමය ගන්නකම් ඔයාලට මං කියන්නම් කොළඹ ජීවිතේදී මම මුහුණ දුන්න දේවල්. මතකද මම ගිය පළවෙනි බෝඩිම අක්කයි මායි තව අක්කා කෙනෙකුයි හිටියේ. අන්න ඒකෙන් අපිට අයින් වෙන්න සිද්ධ වුණා. එතන ආරක්ෂාව සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් ඇති වුණ නිසා තමයි අපිට එහෙම කරන්න ඕනේ. මොකද ඒ ගෙදර නැවතිලා හිටියා. ඒ ගෙදරට අයිති ෂොප් එකක වැඩ කරන පිරිමි ළමයි දෙන්නේ. මේ ළමයි දෙන්න අපි නැති වෙලාවක අපේ බාත්රූම් එකේ දොරේ සිදුරක් හදලා. ඒක ඉතින් එදාම අපිට අහු වුණා. අපි ඉතින් ඒක ගැන කම්ප්ලේන් කරා. හැබැයි තවදුරටත් එතන සේෆ් නැති නිසා මායි අක්කයි තව බෝඩිමක් හොයාගෙන ගියා. මේක තිබුණේ නුගේගොඩ පාගොඩ රෝඩ් එකේ. හොඳ ආරක්ෂාකාරී නිවසක උඩ තට්ටුවක රූම් එක. මෙතන තිබුණු එකම ප්‍රශ්නේ තමයි බස් එක. ආයෙ ඉතින් එල්ලිලා චුරු පට්ටම් වෙලා යන්න ඕනේ. එහෙනම් ඉතින් අපි කිසි ප්‍රශ්නයක් නැතුව සෑහෙන කාලයක් හිටියා. හැබැයි මට මේ බස් වල කරදර වීගෙන යන වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා මං අක්කට බල කරා මගේ ඔෆිස් එක ළඟින්. ඒ කියන්නේ WTC එක ළඟින් තැනක් හොයාගමු කියලා. ඉතින් මගේ කරදරේට අපේ අක්කා නියම ගෙයක් හොයාගත්තා. අපි ඉතින් කොළඹ මිනිස්සු නෙමෙයිනේ. මේ තැන් ගැන වැඩි දැනුමක් නැහැ. අක්කා හොයාගත්ත ගෙදර තියෙන්නේ ඔරුගොඩ වත්තේ. මේක අලුතෙන් හදපු ගෙයක්. අයිතිකරුවන් එහා පැත්තේ ඉන්නවා. ඒක නිසා ඉතින් බය වෙන්න දෙයක්වත් නැහැ කියලා හිතලා මායි අක්කයි මෙන්න මේ ගෙදර ගිහින් පදිංචි වුණා. මට වැඩට ගිහින් එන්න ට්‍රාන්ස්පෝර්ට් එකකුත් කතා කරගත්තා. ආරේ එහෙම ඇවිදන් යන්න පොඩ්ඩක් කරදරයි තමයි. හැබැයි ඉතින් මායි අක්කයි වැඩි ඕවා ගැන හිතුවේ නැහැ. අක්කා නුවර යන දවස් වලට මං ඒ ගෙදර තනියමත් ඉඳලා තියෙනවා. කොහොම හරි අන්තිමේදී අපිට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. අපි දෙන්නම හොඳටම නිදි අතරේ ගෙදරට හොරෙක් පැනලා අක්කගේ වෙඩින් රින් එකයි තව ජුවලරිස් ටිකකුයි අරන් ගිහින් තිබුණා. අපි දෙන්නගේ රූම්ස් දෙකේම ෆෑන් දෙක හරිම සද්දයි. ඉතින් ඒක තමයි අපි දෙන්නටම කිසිම සද්දයක් ඇහුනේ නැත්තේ. හැබැයි ඉතින් ඇහැරුනේ නැති එකත් හොඳයි. ඇහැරුණා නම් එහෙම වෙන විච්චුම්බරයක් තමයි වෙන්නේ. ඊළඟ දවසම ඉතින් අක්කයි මායි පොලිසිය තමයි. හැමෝම ඉතින් අපිට තමයි දොස් කිව්වේ. මෙච්චර තැන් තියේදී අය ඒ වගේ තැනකින් ගයක් හොයාගත්තේ කියලා. කොහොම හරි ඉතින් ඊළඟ දවසේම අපි ඒ ගෙදරින් අයින් වුණා. මේ ඔක්කොම උනේ හදිස්සිය නිසා ගෙවල් තොර ඉන්න හම්බුනේ නැහැ. දානෙන් ගෙයක් හම්බුණා. අපි ඒකට ගියා. ඒකත් අලුත් ගෙයක්. හැබැයි ඉතින් හැරෙන්නවත් ඉඩක් නැහැ. සැලකිය යුතු කාලයක් අපි ඒ ගෙදර හිටියා. හැබැයි මහා වර්ෂාවක් ඇදහැළුණොත් මුළු පාරම යට වෙනවා. අන්න ඒ කේස් එක නිසා තමයි අන්තිමේදී අපි රාජගිරියට මාරු වුණේ. අද කතාව මම මෙතනින් නවත්තනවා. එහෙනම් ඉක්මනට හම්බ වෙමු. බයි.